එන්න ඉතින් අද අපි යන් තුර්කියේ වීදිකෝපි බොන්න. අපි ඉතින් තුර්කියේ වීදිකෝපි බොන්න නම් ඉතින් වීදියේ රවුමක් ගහන්න ඕනේ. අපි මේ යන්නේ දැන් වීදියේ තියේ. වීදියේ තියේ යනකොට ඉතින් අපිට හම්බ වෙනවා අයිස්ක්‍රීම් කඩ තියෙනවා. අයිස්ක්‍රීම් වල වැඩ කෑලි දාලා දෙන කට්ටිය ඉන්නවා. ඒගොල්ලන් අඬ ගහනවා. මේ මං දවසක වීඩියෝ එකක් දාන්නම් මේ අයිස්ක්‍රීම් එකේ වැඩ කෑලි ටිකක් අරගෙන වෙලාවක ඊට පස්සේ මේ යන ගමන් මිති වීදියේ ඒවැ තියෙනවා අමුතු අමුතු දේවල් ඒවැ තියෙනවා සාමාන්‍යයෙන් මේවා තියෙන කෝපි වර්ග ඊට පස්සේ තේ වර්ග ඒ වගේ පළතුරුත් ඒ තියෙන මේ යඹටි කියලා දාත් තියෙනවා එක දාත් සුවරජන් පස්සේ තමයි ඉතින් මේක වැඩියම තියෙන්නේ ටිකක් ගණන් ඉතින් මේ වීදි වල පොඩ්ඩක් මේ වීදියේ අපි දිගටම ගිහිල්ලා මේ ඉන්න අපිට වීදිකෝපි හදලා දෙනෙක් කෙනා ඔය දැන් පෙන්වන්නේ වීදිකෝපි හැදෙන හැටි. ඒ කියන්නේ ඒක වැලි යට හැදෙන්නේ වැලි වලින් තමයි රස්නේ ගන්නෙ. ඒ කියන්නේ ඒක වැලි දාලා වැලි රත් කරනකොට රකම් ප්‍රමාණයකට රත් කරනකොට මේ ඒෙන් කෝපි උණු වෙලා තමයි එන්නේ. ඒ මේක අත්දැකීමක් ගන්න තුර්කියට වෙන්න ඕන ඔයාලා. නැත්නම් ලංකාවේ නම් අපිට බොන්න වෙන්නේ නැහැ මේ වගේ දේවල්. මේ ලස්සන වැඩක් ඉතින්. තුර්කියේ ආවේනික එක. අපි බීපු කට්ටිය ඉන්නවනේ ඉතින් අපිට කමෙන්ට් එකක් දාන්න යමු බලන්න. තුර්කිය වල ලස්සන මේ රහයි රස සමහර තියෙනවා. මේ අපිට ඒක සීනි දාලා තව මාස්මිලෝස් කෑල්ලකුත් දෙනවා. එක දෙකට මේක තුර්කිය වලින් නම් 200ක් වුණා ලීලා. ඒතකොට ලංකා මුදලින් සාමාන්‍යයෙන් 1500ක් 600ක් වගේ යනවා එක කෝපියක් බොන්න. ඒ මිල නෙවෙයි ඉතින් අප අත්දැකීමක් ගන්න ඕනනේ මිලට වඩා. නැත්නම් අපි ලංකාවේ ඔය වගේ එකක් ගන්නත් බෑනේ. තුර්කියට වෙන්න ඕනේ බොන්නේදී. අපි ඉතින් බීලා බැලුවා. ආයේ දෙකේම අත්දැකීමක් ගත්තා. කට්ටිය ඉතින් බලන්න ඉතින් ඇවිල්ලා තුර්කියට ආපු වෙලාවක බීලා බලන්න ඕන දෙයක් ඉතින්. ඒක 아무තුම අත්දැකීමක්. එන්න ඉතින් බලලා තුර්කියේ වීදිකෝපියක් බීලා යමු දවසක. ආරාධනා කරන කට්ටිය තුර්කියේ කට්ටියට.